WRX දෙකට සාපේක්ෂව මේ සුසික බයික් එකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේක ගත්තොත් DRZ 400 බයික් එක. මේ දෙකම 250 කැටගරි එකේ මේක 400. එතකොට මේ දෙකට වඩා ගියර් රේෂියෝ එක මේකේ ළඟයි. කියන්නේ ගියර් මේකේ 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන. මේ දෙකම 6 ස්පීඩ්. එතකොට මේ බයික් එක ගැන ගත්තොත් මේකේ කාබියුරේටර් එන්නේ ෆුවල් සිස්ටම් එක. මේ දෙක EFI. ඉන්ධන කාර්යක්ෂමතාවය මේ දෙකට වඩා අඩුයි. අනිත් එක මේක 400 හින්දා කොහොමත් තෙල් පිච්චෙන එක වැඩි. එතකොට මේ බයික් එකේ පාර්ට්ස් ගත්තොත් මේ මොඩිෆයි පාර්ට්ස් තියෙනවා. මේකේ ෆෝක් ගාඩ් දෙකක් යූස් කරලා තියෙනවා කාබන් ෆයිබර්. සීට් එක ආෆ්ටර් මාකට් මොඩිෆයි සීට් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ හැන්ඩල් ගාඩ් තියෙනවා, ලිවර් සෙට් එක තියෙනවා. එතකොට එක්සෝස් සිස්ටම් එකම මේකෙත් යොෂිමුරා එක්සෝස් සිස්ටම් එකක් යූස් කරලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් මේකේ එයාර් ෆිල්ටර් බොක්ස් එක මොඩිෆයි කරලා තියෙනවා රේසින් ටයිප් එකට. ඒ කියන්නේ පොඩ්ඩක් ස්පීඩ් අප් කරන්න පුළුවන් විදියට. මේ බයික් එක ගත්තොත් ලොකුම විශේෂත්වය තමයි මේ බයික් එක ඔයාලට පේනවා ඇති මීටර් එකේ මේක උපරිම සම්පූර්ණ පැදලා තියෙන කිලෝමීටර් 5669. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අපිට මයිලේජ් එක ගත්තොත් ටිකක් ලෝ මයිලේජ් තියෙන්නේ. ඔව් ලෝ මයිලේජ් එකම බයික් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ජපානයෙන් අපි බයිසිකලයක් ගෙනල්ලා මෙහි රීඇසෙම්බල් කරද්දී සාමාන්‍යයෙන් කිලෝමීටර් මීටර් එකේ බලද්දී 20000ක් 30000ක් පදපු එකක් තමයි අනිවාර්යෙන් එන්නේ. සාමාන්‍යයෙන් කලාතුරකින් හම්බෙන බයිසිකල් තමයි මේවා කිලෝමීටර් 5000කට අඩුවෙන් පදපු එකක්. කියන්නේ ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකට ළඟ බයික් එකක්. ඒ කියන්නේ මේ ආයතනයට ඇවිල්ලා මේ බයික් එක ගන්න කෙනෙකුට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එක වගේම ඉතාමත් හොඳ ලෝ මයිලේජ් බයික් එකක් විතර මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම.